මෙන්න මේ සුන්දර ගමේ. ඉතින් අපි ආවාද කාටවත් ලේසියෙන් හම්බෙන්නේ නැති තැනකට. ඉතින් අපි එතනට යන්න තමයි හදන්නේ. පේනවනේ කුඹුරු ටික පැහිගෙන එන ගමන් මේ දවස්වල. අපි යන්නේ විශේෂ තැනකට, කාටවත් ලේසියෙන් යන්න හම්බෙන්නේ නැති තැනකට. ඉතින් අපේ නවාතැන වෙන්නේ අද එතන. වටේටම කඳු වලින් වට වෙලා තමයි අපි ඉන්නේ. පේනවද ලස්සන? මරු එතනත් නේ. මරු නේ එතන. තේ එකක් බොන්න පුළුවන්. ඔය බෑග් එක. කාල් තිබ්බේක නෙමෙයිද? කප් 4ක් ගත්තනේ. කවන්නේ. Sugri.
අර ග්ලාස් එක. ඉතින් අපි ඔන්න අපි තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ තැන ගැන කියනවා නම් මේ තැන ගැන ඇත්තටම කියනවා නම් හිතා ගන්න බැරි තරම් මාරම ලස්සනයි. මාරම නිදහසක් තියෙනවා. ඇත්තටම හරිම නිදහස්, හරිම සුන්දරයි. මේක හදලා තියෙන විදිහත් ඇත්තටම හරිම ලස්සන හදලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂ දෙයක් තියෙනවා කරන්ට් එක නැහැ. එතකොට සිග්නල් නැහැ. ඊට පස්සේ පොඩි ලාම්පු තියෙනවා. ලාම්පු වලින් තමයි අපි ඉන්නේ. ඉතින් මේක මාරම ප්ලේස් එකක්. මෙතන පොඩි අට්ටාලයක් තියෙනවා. අපි අරේ තමයි ඉන්නේ. මෙතන තමයි තියෙන්නේ ගඟ. මේ තියෙන ගඟ. ගඟෙන් තමයි නාගන්න තියෙන්නේ. ගඟ පාමුල තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. අපි බලමු අට්ටාලෙට නැගලා. මේක නම් ටිකක් ලොක් කරලා දාලා තියෙන්නේ. මොකද මේ මං හිතන්නේ දිරලා තියෙන්නේ ඇතුළ. මේකත් හොඳටම තියෙන්න ඇති ඒ දවස්වල. මේ තැන ඇත්තරම මෙහෙම හැංගිලා තියෙන තරමට හොඳයි. හරිම ලස්සන තැනක්. අපි දැන් ගඟෙන් නාන්න යන්නේ. අපි ගඟෙන් නාලා එන්න. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මේ ගඟේ වතුර වැඩි වෙනවා එකපාරටම උඩහට වහිනකොට. ඒ හින්දා පරිස්සමින් නාන්නත් ඕනේ. අපි යන්කෝ. අපි නාගමු එහෙනම් ගිහිල්ලා. මේතන මට දකින්නකොට මට මතක් වෙන්නේ රොබින් හුඩ්. එහෙම කැලෑව මේ දින අපි නවතිලා ඉන්න තැන කොහොමද ලස්සන.
morning. ඉන්න තැන ගැන කියනවා නම් මේක හරිම සුන්දර ගඟ අපි ඉන්න තැන තියෙනවා. එතකොට මුළු වටේටම කැලේ තියෙන්නේ. එක ළඟ අහල පහල මොකුත්ම ගෙදරක්වත් නැහැ. මේ අපි ඉන්න තැන ගෙදර පොඩි මේ රූම්ස් දෙකක් තියෙනවා. ඒ රූම්ස් දෙක විතරයි තියෙන්නේ. මෙතනින් එහා පැත්තේ ගඟ. ඉතින් මෙතන තියෙන ස්වභාව සෞන්දර්යය සුන්දරයි. මාරම ලස්සනයි. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් මේ තැන හොයාගෙන ඉන්න. මේ තැනට එන්න ඕන කෙනෙක් ඉන්නවනම්. ඉතින් මම මේ තැනේ නම කියන්නෙත් නැහැ. මේ තැන කොහෙද තියන්නේ කියන්නෙත් නැහැ. සමහරු දන්නවා ඇති මෙතනට ඇවිල්ලත් ඇති. මේක බලනවා කවුරු හරි මෙතනට ඇවිල්ලත් ඇති. නමුත් කවුරු හරි එන්න කැමති කෙනෙක් ඉන්නවනම් උනන්දුව වුණාව තියෙනවනම් හොයාගෙන එන්න පුළුවන්. අපිත් එහෙම මේ හොයාගෙන ආපු තැනක් තමයි මේ. මොකද අපිට ඕනේ වුණා මේ පොඩ්ඩක් ගමෙනුත් චුට්ටක් ඈතට වෙන්න. ඉතින් පොඩ්ඩක් අපි හොයලා බලනකොට මේ තැන හම්බුණා. ඉතින් අපි ඇවිල්ලා නෑවා. අපි ගමේ කෙනෙක්ට කියලා තමයි කෑම හොයාගත්තේ. කෑම ටික හදාගත්තා. උදේත් අපිට කෑම ගෙනල්ලා දුන්නා. එයාලා එන්න ඕන කිලෝමීටර් ගාණක් පයි. එහෙම ඇවිල්ලා තමයි අපිට කෑම ටික දුන්නේ. අපි යනවා අපෝ නාන්න. නාන්න තැනින් හම්බෙමු. අපි යමු නාගන්න ලස්සන පූල් එකක් වගේ තියෙනවා ගඟ උඩ. අපි යනවා එතනට නාන්න. එන අපි යන් නාගන්න. නාගත්තා. මම ගියපු සුපිරිම මාරම සුන්දර තැනක් තමයි මෙතන. ඒ ගැන කියන්න වචන නැහැ. ඒ තරම් ලස්සනයි. මාර ලස්සනයි. ඉතින් අපි දැන් නාලා යන්න තමයි ලෑස්ති වෙන්නේ.
වතුර සීතලම සීතලයි. මාර සීතලයි වතුර. ඉතින් උදේ හින්දා වෙන්නේ නැති. ඒත් නෑ මේ පැත්තේ කොහොමද සීතලයි වතුර. අම්මෝ. මෙතන ඇවිල්ලා සති දෙක තුනක් හරි කවන්න නැහැ ඉඳලා යන්න තියෙනවා නම් කියලා තමයි හිතෙන්නේ මට නම්. ඒ තරම් හරි ආසයි මම මෙතන ඉන්න. අපි දැන් යන්න තමයි හදන්නේ. අපි මෙතෙන්ට අද සමු දීලා යන්න තමයි දැන් මේ ලැස්ති වෙන්නේ. වාගෙන එන්න. ඇවිල්ලා යන්න. වාගෙන එන්න ඕනේ. ඒතකොට තමයි මේක අගේදී. එහෙනම් අපි අපේ ගමන අවසන් කරන්න තමයි අපි හදන්නේ. අපි ආපහු හම්බෙමු. ලස්සන තවත් මේ වගේ තැනක් වෙන්න පුළුවන්. නැත්තම් කන්දක් උඩ වෙන්න පුළුවන්. කොහේ හෝ ලස්සන තැනකින් ලස්සන වීඩියෝ එකකින් අපි ආපහු හම්බෙමු. එතකන් හැමෝටම ජය වේවා.